හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න. සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍ය තුලින් සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍ය තුලින් ඕනෑම රේඛාවක සමීකරණය සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍ය තුලින් ඕනෑම රේඛාවක සමීකරණය. බලමු එක මොකද කියන්නේ කියලා. හරි. හරි. සරල රේඛා දෙකක් ගමු. u එක සමානයි x ධන by ධන c සමාන බිඳුව ඕන ඒක b එක ධන c එක ලියලා මෙතන a2b ඊළඟ එක a2 b2 c2 ලියන්න පුළුවන් හොඳද? ඔන්න දැන් තව විදියක් කියන්න. මෙතන ඒක b එක c එක. දැන් මෙතන ඊළඟ සරල රේඛාව ඕන නම් කරන්න පුළුවන් a2x ධන b2y ධන c2 කියලා. කොහොමද මේ නියත තුන වෙනස් වෙන විතරයි වුණොත්. එක ක්‍රම ඉතින්. හරි. මොකද මාතෘකාව කියන්නේ? සරල රේඛා දෙකක ඡේදන ලක්ෂ්‍ය. මෙයා උත්තරේ ඡේදනේ නේ. ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම සරල රේඛාවක සමීකරණයක් ගැන අහන්න. ඡේදන ලක්ෂ්‍ය හරහා යන රේඛාවක ඕනෑම සමීකරණයක්. ඒතර මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන රේඛා කොච්චර තියෙනවද? මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන රේඛා කොච්චරක් තියෙනවද? අනන්ත ගණනක් තියෙනවනේ. එයි අපිට ඕන තරම් දෙන්න පුළුවන්. ඔය විදිහට ඕන තරම් රේඛා තියෙන්න පුළුවන් අපිට. මේ හරහා යන. අපිට කියන්න බෑ නිශ්චිතය. වගේ ඕන තරම් තියෙනවා. මාතෘකාව ඕකනේ. ඔය දෙන්නගේ ඡේද ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක සමීකරණ. හරි. ඕකේ මෙහෙමයි වෙන්නේ. අපි ගන්නවා මෙන්න මේ ඡේද ලක්ෂ්‍ය x0, y0 කියලා. ඡේද ලක්ෂ්‍ය ගම x0, y0 කියලා. ඡේද ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? x0, y0. x0, y0. එනවා ඡේද ලක්ෂ්‍ය මගේ මොකද්ද වෙන්න ඕන? ඒ ඡේද ලක්ෂ්‍ය දෙක මේ රේඛා දෙක මත ලක්ෂ්‍ය දෙකනේ. ඡේද ලක්ෂ්‍ය කියන එක ඔය රේඛා මත දෙක ඔය රේඛා මත ලක්ෂ්‍ය දෙක. ඔය රේඛා දෙක මතම ලක්ෂ්‍යයක් හරියද? එතකොට මේ ඡේද ලක්ෂ්‍ය මගේ මොකද වෙන්න ඕන? මේ සමීකරණ දෙකම තෘප්තිමත් වෙන්න ඕනනේ. හරි. x0 y0 මගින් u එක සමාන බිඳුව හා u2 සමාන බිඳුව කියන්නේ u2 කියන්නේ මෙයානේ u කියන්නේ මෙයා බිඳුව සමීකරණ තෘප්තිමත් විය යුතුය. සමීකරණ තෘප්තිමත් විය යුතුය. දැන් මොකද කරන්නේ? මේ දෙන්න ආදේශ කරාම බිඳුවට සමාන වෙනවා නේ. ඒක තෘප්තිමත් වෙනවා කියන්නේ. එතනින් අපිට ගන්න පුළුවන් a1 x0 ධන b1 y0 ධන c එක සමානයි බිඳුව කියන එක සමීකරණයකුයි a1 a2x0 b2y0 ධන c2 සමානයි බිඳුව කියලා තව සමීකරණයකුනේ. මේක සමීකරණ දෙකක් අපිට ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි උපකල්පනයක් කරනවා. ඒවට ලියා ගන්නකො. හරි. අපි මෙහෙම ගන්නවා. උපකල්පනයක් මේක. x0, y0
ඡේදන ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක සමීකරණය සාධාරණ ඉත ගන්න පුළුවන් u එක දන ලැම්ඩා u2 සමානයි බිංදුව ලෙස ගනිමු. අයියම ගන්න පුළුවන් ලැම්ඩා කියන්නේ නියතයක් නේ. මේ ලැම්ඩා යන නියතයකි. මේ ලැම්ඩා යන නියතයකි. ලැම්ඩා නියතයක් නම් අනිවාර්යෙන් මෙතනින් එන්නත් ඕන සරල රේඛාවක් නේද? ඒත් එන්න ඕනනේ x ධන by ධන cy c එකක් මේ මෙතනත් එන්න ඕන මේ දෙන එකතු වුණාමනේ. කොහොම හරි x නෝට් සංකුල වෙනමයි y නෝට් x ගේ සංකුල වෙනමයි y ගේ සංකුල වෙනමයි නියත පද වෙනමයි ලියාගත්තට පස්සේ එන්න ඕන මේ වගේම එකක් නේද? සරල රේඛා සමීකරණ. તો ඕනෑම සරල රේඛා සමීකරණ අපිට මේ විදිහට ලියන්න පුළුවන්. හරිද? තේරුණාද? මේ මොකක් හරි සරල රේඛා ලැම්ඩා අනුව ඔක වෙනස් වෙනවා. ලැම්ඩා මොකක් හරි අගයන් දාලා අපිට ඔක වෙනස් කරගන්න පුළුවන්. තේරෙනවද? හැබැයි මෙතන විශේෂත්වය මොකද්ද? x0, y0 ඡේදන ලක්ෂ්‍ය හරහා යනවා. එහෙනම් දැන් අපි මේ මොකද්ද මේ? මේ ඇවිල්ලා අපි කිව්ව සරල රේඛාවනේ. මෙන්න මේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම සරල රේඛාවක සමීකරණය වෙයි. එතකොට ඒ සරල රේඛාවත් මෙයා හරහා යනව නේද? ඒ සරල රේඛාවත් මෙයා හරහා යන්න ඕනනේ. තේරුණාද? එහෙනම් මෙයා මගේ මේ සරල රේඛාව තෘප්තිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්. නේද? ඒකයි වෙන්න ඕනේ මෙයා. මේ ලක්ෂ්‍ය හරහා මෙයා මේ වෙන්නේ මොකද්ද? මෙන්න මේ ඡේද ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාව. එහෙනම් මෙයා මත ලක්ෂ්‍යයක් නේ. එහෙනම් මෙයා මගේ මෙයා තෘප්තිමත් වෙන්න ඕන. හරිද? හරි. බලමු ඒක කොහොමද ඔප්පුකාරී කියන්නේ? u කියන්නේ මොකද්ද? ax ධන b1 y ධන c1 කියන එක. ධන ලැම්ඩා u2 කියන්නේ a2x ධන b2y ධන c2 කියනවා. සමාන බිඳුව වෙන්නේ සමාන බිඳුව කතාව මෙතන නෑ. මේ අන්තිමට තමයි සමාන බිඳුව කතාව. මෙතන මේකට සමාන බිඳුව වෙන්නේ u1 සමාන බිඳුවේ සමීකරණේ u1 කියන්නේ මේ ටික විතරයි. u2 කියන්නේ මේ ටික විතරයි. හරි. මොකද වෙන්නේ? අපි බලමු අර කතාව. මේ සරල රේඛාව මෙයා හරහා යනවාද කියන්නේ මොකද වෙන්න ඕනේ නේද? x0 y0 ඛණ්ඩාංක ආදේශය. ඛණ්ඩාංක ආදේශය. බලමු ආදේශ කරමු. තෘප්තිමත් වෙනවද කියලා. a1 x0 b1 y0 ධන c1 ධන ලැම්ඩා a2 x0 b2 y0 ධන c2 සමාන බිඳුව. ඔන්නෝම දෙයක් කරමු. මේ මොකද්ද? a1 x0 b1 y0 ධන c1. මෙයානේ. එයා බිඳුවට සමානයි. මෙයා බිඳුවට සමානයි කියලා අපි කලින් ඔප්පු කරලා තියෙනවානේ. එයාත් බිඳුවට සමානයි කියලා ඔප්පු කරලා තියෙනවා. ඉතින් උතන් මෙඩි ලියාගත්තනේ. අපි කලින් ඔප්පු කළා මේ දෙන්න බිඳුවට සමානයි කියලා. එහෙනම් අපිට අන්තිම ලියන්න පුළුවන් කොහොමද? බිඳුව දාන ලැම්ඩා බිඳුව සමානයි බිඳුව. බිඳුව සමානයි බිඳුව කියන්නේ. ඒකේ මොකද කියන්න පුළුවන්? u1 දාන ලැම්ඩා u2 u1 දාන ලැම්ඩා u2 සමානයි බිඳුව සමීකරණය x0, y0 ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. ඉතින් ඒකනේ වෙන්න ඕනේ. අපි මාතෘකාව ඒකනේ ලක්ෂ්‍ය හරහා ගියාම ඇති. ඔය සරල රේඛාව ලක්ෂ්‍ය හරහා ගියාම ඇතිනේ ඒකනේ මාතෘකාව. නේ? මේ හරහා යන සරල රේඛාවක සමීකරණේ. ඇයි මෙතන මේ ලැම්ඩා කෙනෙක් කියලා වෙනස් වෙනවා. ඒ මොකද? මම කිව්වා මේ ලක්ෂ්‍ය හරහා යන්න පුළුවන්. ඒ කියන්නේ සරල රේඛාවේ ඡේද ලක්ෂ්‍ය හරහා යන සරල රේඛා තියෙනවා. මොකද්ද? අනන්ත ප්‍රමාණය. මම නේදලා පෙන්නුවේ. අනන්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට ලැම්ඩාගේ අගය වෙනස් වෙන්න මොකද කියන්නේ? දැන් මෙතන ලැම්ඩා බලපෑවද මේ දෙන්න බිඳුවක් වෙන්නේ නැහැනේ. ලැම්ඩාගේ අගය වෙනස් වෙන්න එක වෙනස් අපිට සරල රේඛා අනන්තයක් ගන්න පුළුවන්. ලැම්ඩාට ඕන අගයක් ආදේශ ගන්න පුළුවන්. හරිද? ලැම්ඩා යන නියතයක මේක බලන්න ලියා ගන්න තාත්තික වෙන්නත් ඕන.
තාත්වික කියලා හරියන්නේ නැහැ. ලැම්ඩා තාත්වික සංඛ්‍යාවක් වෙන්නත් ඕන. හරි. එතකොට ලැම්ඩා කියන්නේ ආදේශ ගන්න මොකද වෙන්නේ? එක එක මේ සරල රේඛා අපිට ගන්න පුළුවන්. හරි. ඔන්න සාධනය. ඕක නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. ඕක අනිවාර්යයි. වීඩියෝ එක දෙපාරක් හරි බලලා තේරුම් ගන්න බලන්න. ඕක අනිවාර්යයි. ඕක අහනවා ප්‍රතිස්තම වගේ විභාගේ. හරි. ඕකේ සාධනය අහන ගොඩක් කළා. හරි. ලියාගන්න ටික අපි ඊට පස්සේ ගණනක් බලමු. ගණන් දෙකක් තුනක්. චුට්ටක් අමාරුයි තියෙරි. ලියාගන්නකෝ. හරි. මේ සරල රේඛාවක සමීකරණය සාධාරණව කියනවා. සාධාරණව ඊළඟ මාතෘකාව ටික තමයි ගොඩක්ම විභාග වලට අහන්නේ. ඊළඟට පරාමිතිය කියලා එකක් තියෙනවා. ඊළඟට ඕඩ සමච්ඡේදය තියෙනවා. ඊට පස්සේ ආයේ ප්‍රතිබිම්බය තියෙනවා. ඔන්න ඔය මාතෘකාව ටික තමයි වැදගත්. ඒ ලෙවලට හොඳද? කයින් ඒවත් ඕන. ඒවට පොඩි පොඩි දේවල් නේ. තව ලම්බ දුර තියෙනවා. හරි. ඒ ටික උනාට පස්සේ කොටස ඉවරයි. තියරි ඉවරයි. ඊට පස්සේ සතිය 4ක් විතර එක එක ගණන් හදමු අපි. අන්තිම පාඩම ෆිට වෙනකම්. ගොඩක් අමාරු නේ. ඔය අවකඩේව තරම් අමාරු නෑ. අවකඩ චුකඩ විදි තරම් අමාරු නෑ පාඩම. ටිකක් තියරි පැත්ත වැඩි. ගණන් කියව. මේ 2x ඍණ 3y දාන එක සමාන බිඳුව. හා x ධන 2y ඍණ 3 සමානයි බිඳුව. රේඛාවල ඡේදන ලක්ෂ්‍ය තුලින් ගොස් ඡේදන ලක්ෂ්‍ය තුලින් ගොස් ඍණ 2,1 ඡේදන ලක්ෂ්‍ය තුලින් ගොස් ඍණ 2,1 ඍණ 2,1 තුලින් යන රේඛාව සොයන්න. තුලින් යන රේඛාව සොයන්න. හරි. බලන්න. අපිට මෙහෙම නම් ලියන්න පුළුවන් නේ. 2x ඍණ 3y ධන 1 සමානයි බිඳුව හා x ධන 2y ඍණ 3 සමානයි බිඳුව සරල රේඛාවල මෙන්න මුලින්ම ලියන්න පුළුවන් මෙන්න මේ කතාව. ඡේදන ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක සමීකරණය දෙකයි x ඍණ 3y ධන 1 ධන ලැම්ඩා x ධන 2y ඍණ 3 සමානයි බිඳුව ලෙස ලියන්න. කලින් අර අපි හදුවේ u එක ධන u2 සමාන u එක ධන ලැම්ඩා u2 සමාන බිඳුව ගත්තා. u කියන්නේ මෙයා u2 කියන්නේ මෙයානේ. ඔය ඡේද ලක්ෂ්‍ය අර ඡේදනය වෙන සරල මේවා දෙකනේ සරල රේඛා දෙකේ සමීකරණ දෙක නෙන්න ඕනේ මේක. ලෙස ලිවිය හැක. හරිද? වගේ ඉතින් ඔය ඡේද ලක්ෂණ යන සරල රේඛා මේ වගේ අනන්ත ගණන් තියෙනවා. ලැම්ඩා වෙනස් වෙන්න ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි ඒකට තව නිශ්චිත தත්ත්වයක් දීලා තියෙනවා. මොකද්ද? මේ සරල රේඛාව ඍණ 2,1 ලක්ෂණات යනවලුනේ. ඡේද ලක්ෂණ යන කතාව ඇත්ත. ඡේද ලක්ෂණ යන සරල රේඛා තියෙනවා අනන්තයක්. ඒක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට නේ. ලැම්ඩා වෙනස් වෙන අනන්ත සමීකරණ තමයි මේකෙන් ගන්න පුළුවන් අපිට. ලැම්ඩා ඕනාගේ කාන්සල් ගන්න පුළුවන් ඕන සමීකරණයක් නේ. හැබැයි ඡේද ලක්ෂණ යන සමීකරණ අනන්ත ගණන් තිබ්බට ඡේද ලක්ෂණ ගිහිල්ලා ඍණ 2,1 ලක්ෂණات යන සමීකරණ තියෙන්නේ එකයි. ඉව වෙන්න පුළුවන් 1 ලක්ෂයයි. නේ? තේරුණාද? දැන් උදාහරණයක් ගන්න මේ ලක්ෂ දෙකක් තියෙනවා. ඔය ලක්ෂ දෙක හරහා සරල රේඛා කීයක් අඳින්න පුළුවන්ද වෙනස්? ඔය ලක්ෂ දෙක හරහා සරල රේඛා කීයක් අඳින්න පුළුවන්ද වෙනස්? සරල රේඛා හොඳද? එකයි.
ඔය සාධන රේඛාව විතරයිනේ. අපිට මෙහෙම අදින්න පුළුවන්ද? නෑ ඒ වක්‍ර මේ සාධන රේඛාව නෙවෙයි වක්‍රයක් වගේ. වක්‍ර කියන පදේ නෙමෙයි. සාධන රේඛාවට පාවිච්චි කරන වක්‍ර ඒ කියන්නේ මම අදහස් කරේ නිකන් සාධන රේඛාව නෙවෙයි නේද? මේ වදින්න බෑ. සාධන රේඛාවක් නෙවෙයි. එතකොට ලක්ෂ දෙකක් තියෙනවා නම් ඒ ලක්ෂ දෙක යා කරන විදිහට අඳින්න පුළුවන් එකම එක සාධන රේඛාවයි. එතකොට මේ ඇවිල්ලා ඡේද ලක්ෂ හරහා යන සාධන රේඛාවක්. එයා ඍණ දෙකම හරහා යනවා නම් තියෙන එකම එක සාධන රේඛාවයිනේ. ඒ කියන්නේ දැන් ගත්තොත් ඔන්න ඡේද ලක්ෂ. මෙන්න මෙයා අපි ගමු ඔන්න ඡේද ලක්ෂ. එතන මෙයා යනවා තමයි ඍණ දෙකම එක ලක්ෂ හරහා. නේ? මේ ඍණ දෙකම එක කියන්නේ ඡේද ලක්ෂ නේ යන්නේ. ඒක වලට දාට ගන්න. ඍණ දෙකම එක කියන්නේ කොහේ වෙන ලක්ෂයක්. ඡේද ලක්ෂ විතර තියෙනවා. හරිද? ඡේද ලක්ෂයයි මෙයයි හරහා යන්න පුළුවන් එකම එක සමීකරණය. හරි කොහොමද එයා හොයන්නේ? එයා හොයන්නේ දැන් මෙන්න මේ විදිහට දැන් මෙයා ඡේද ලක්ෂණ යන සමීකරණය. මෙයා හරහා යනවානේ. ඒකනේ ගන්න කියන්නේ. මේ සමීකරණය මෙයා හරහා යනවා. එන මොකද වෙන්නේ? මෙයාගේ කණ්ඩායමකින් මෙයා තෘප්තිමත් වෙනවා. ඔබනේ වෙන්න ඕනේ. මෙයාගේ කණ්ඩායමකින් මෙයා හරහා මෙයා යනවනම් මෙයාගේ කණ්ඩායමකින් මෙයා තෘප්තිමත් වෙන්න ඕන. එහෙනම් අපිට ඊළඟ පේජේ ලියන්න පුළුවන් ඍණ දෙකකම එක කණ්ඩායමකින් සමීකරණය තෘප්තිමත් කිරීම. සමීකරණය තෘප්තිමත් කිරීම. තෘප්තිමත් කිරීම. හරි ආදේශ කරන්න. දෙක x කියන්නේ ඍණ දෙකනේ. 3 මෙයා 1 ධන 1. ධන ලැම්ඩා. එයානේ හොයන්න ඕන. එයා වෙනස් වෙන විදිහට තමයි සමීකරණ ගොඩක් එන්නේ. x කියන්නේ ඍණ 2යි. 2යි y 1යි. ඍණ 3 සමාන බිංදුව. මෙතන ඍණ 4යි ඍණ 3යි. ඍණ 7යි ධන 1යි. ඍණ 6ක්. ලැම්ඩා. ඍණ 2යි ධන 2යි. ඍණ 3 සමාන බිංදුව. ලැම්ඩා කීයද? අර පැත්තට ගියාට පස්සේ ලැම්ඩා සමානයි ඍණ 2යිනේ. ලැම්ඩා සමානයි ඍණ 2ක් කියලා. හරි අපිට ලැම්ඩා ගැන අපිට අහන්නේ මොකද්ද? සමීකරණය. හරි ඔය ටික ලියාගන්න. හරි. දැන් මොකද ගන්නේ? ලැම්ඩා ගන්නේ මෙතන ආදිශ කළා සමීකරණේ ගන්න ඔච්චර ගන්න. අපිට ආව මොකද්ද ලැම්ඩා සමානයි ඍණ 2. ऋण देकर मैं तेरा आदेश करूँ देखा x ऋण 3y धन 1 ऋण देखा x ऋण 3y धन y देखा x ऋण x कैपिटल है ना तो कोटा वेतन ऋण 7y धन 7 समान है बिंदु है दोनों आगे क्लियर ताव मैं हाथे में बेदान पड़ा होता बदल लिया ऋण व दान एक समान बिंदु साला करना पड़ता हरे मैं करना दे किधर लिया गया इधर लिया मैं करना दे x ऋण 2y ධන 3 සමාන බිංදුව හා x ඍණ 2y ධන 3 සමාන බිංදුව හා 4x ඍණ y ධන 2 සමාන බිංදුව දැකමනේ මම ඔක කියලා දෙන්න මම පොඩ්ඩක් ඉන්නේ ක්ලියර්
x ඍණ 2y ධන 3 බිඳුව හා 4x ඍණ y ධන 2 සමානයි බිඳුව. රේඛාවල ඡේදන ලක්ෂ තුලින් ගොස් රේඛාවල ඡේදන ලක්ෂ තුලින් ගොස් රේඛාවල ඡේදන ලක්ෂ තුලින් ගොස් x ඍණ y ධන 1 සමානයි බිඳුවට සමාන්තර රේඛාව සෑන්න. x ඍණ y ධන 1 සමානයි බිඳුවට සමාන්තර රේඛාව සෑන්න. හරි. ඡේදන ලක්ෂ රායත් යන්නත් ඕන. මොකද වෙන්න ඕන තව? මෙයාට සමාන්තර වෙන්නත් ඕන. සමාන්තර කියන එකෙන් ගන්න පුළුවන් දත්තේ මොකද්ද? මේ රේඛාව මේ රේඛාවට සමාන්තරයි. ඒකෙන් දත්තේ මොකද්ද? ඔය තීරය දුන්නා කලින්. රේඛා දෙකේ අනුක්‍රමණ සමාන වෙන්න ඕනේ. දැන් මෙයාගේ අනුක්‍රමණය කීයද? එකයිනේ. මෙයා හදන්න පුළුවන් මෙහෙම අර y ධන mx ධන c සම විදියට. මෙයා y මේ පැත්තට ගියාට පස්සේ y සමාන x ධන 1යි. y සමාන mx ධන c. අනුක්‍රමණය එකයි අන්තක් ගන්න එකයි. ඒතර මෙයාගේ අනුක්‍රමණය එකයි. එහෙනම් අපිට ඕන සමීකරණේ අනුක්‍රමණය එකක් වෙන්න ඕනේ. එයා මෙයාට සමාන්තරයිනේ. අනුක්‍රමණය සමාන එකයි. අනුක්‍රමණය එකයි. හරි. ඡේද ලක්ෂණ යන සමීකරණ අපිට ලියන්න පුළුවන් සාධාරණව කොහොමද? මේ මොඩක් අර ලියන්න ඡේද ලක්ෂණ යන සමීකරණ සාධාරණ මේකයි කියලා වචනේ ලියන්න. x ඍණ 2y ධන 3 ධන ලැම්ඩා 4x ඍණ y ධන 2 සමානයි බිඳුව. ඡේද ලක්ෂණ හරහා යන සමීකරණ. ඡේද ලක්ෂණ හරහා යන සලරේඛාව. හරහා යන සලරේඛාවේ සමීකරණය. හරි. දැන් මෙයාකට මොකක්ද වෙන්න ඕනේ? මෙයාට සමාන්තරයි මෙයා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයත් මෙයාගේ අනුක්‍රමණය සමාන වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය එකක් වෙන්න ඕනේ. මෙයාගේ අනුක්‍රමණය එකයිනේ. ඒතර මෙයාගේ අනුක්‍රමණය එකක් වෙන්න ඕනේ කියලා කියන්නේ. අර පොඩ්ඩක් හදාගමු නිකන් ওই විදියට අනුක්‍රමණය මොකද කියන්නේ බෑනේ. ඉතින් x පදය y පදය වෙනම ලියාගමු. x මෙතන එකක් තියෙනවා. මෙතන හැදෙනවා 4යි ලැම්බඩනේ. x අංගුණක. මෙතන y ගේ ඍණ දෙකක් තියෙනවා. මෙතන හැදෙනවා ඍණ ලැම්බඩනේ. ධන 3 ධන 2යි ලැම්බඩා. නම x ගේ සංගුණක වෙනමයි y ගේ සංගුණක වෙනමයි නියත පද වෙනමයි ලියාගත්තා. මෙතන නියත පදේ මෙතන නියම පදයක් හැදෙනවා. x ගේ නම් මෙතන එකක් කරනවා. මෙතන ගුණ වෙන 4 ලැම්බඩා හදනවා. දැන් 1 ධන 4 ලැම්බඩා විදිහට එනවා. ඔන්න ලැම්බඩා වරන් සුළු කරලා එම ගන්න පුළුවන් හොඳ. හරි. අනුක්‍රමණය කොහොමද එන්නේ? මම y පොඩක් මෙයාගේ y කෙනෙක් දැන් ඍණයක් කියලා ගන්න පුළුවන්. ඒක මේ පත්‍ර කියන්නේ. ඍණයක් එළියට අරන් මම ලියා ගන්න 2 ධන ලැම්බඩා කියලා. y ධන 3 ධන 2යි ලැම්බඩා සමාන බිඳුව. y අනිත් පැත්තට ගියොත්. එහෙනම් 2 ධන ලැම්බඩා y සමානයි 1 ධන 4 ලැම්බඩා x ධන 3 ධන 2යි ලැම්බඩා y සමානයි y බෙදනවා මෙයා 1 ධන 4 ලැම්බඩා 2 ධන ලැම්බඩා x ධන 3 ධන 2යි ලැම්බඩා 2 ධන ලැම්බඩා. දැන් ලියන්න පුළුවන් මොකද්ද? y සමානයි mx ධන c. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? අනුක්‍රමණය සමානයි මොකද්ද? 1 ධන 4 ලැම්බඩා බෙදීම 2 ධන ලැම්බඩා. අපි හැම මෙයාගේ අනුක්‍රමණය දාන්න මොකද්ද කියලා එකයිනේ. ඇයි මෙයාතුයි සමාන්තරයි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය තමයි මෙයාටත් එන්න ඕනේ. මෙයාගේ අනුක්‍රමණය එකක් නිසා මේක සමාන වෙන්න ඕන කීයටද? 1ට. හරි ලියාගන්න. අනුක්‍රමණය එකයි 1 ධන 4 ලැම්බඩා 2 ධන ලැම්බඩා 1 ධන ලැම්බඩා සමාන 1 ධන 4 ලැම්බඩා 3යි ලැම්බඩා සමාන 1යි ලැම්බඩා සමාන 1 බෙදීම 3. හරි. ඒක සමීකරණ අපිට ගන්න පුළුවන් කොහොමද? පිළිම සමීකරණ මොකක්ද ආවේ? x ඍණ 2y ධන 3 x ඍණ 2y ධන 3 ධන 1 බෙදීම 3 ලැම්බඩා කියන 1 බෙදීම 3 4x ඍණ y ධන 2
4x y ධන දෙක සමාන බිඳුව. x ගේ සමගුණ කියනවා 1 ධන මෙතන 4 බෙදීම 3ක් කරනවා. y කියනවා ධන ඍණ 2 ඍණ 1 බෙදීම 3ක් කරනවා. 3 ධන 2 බෙදීම 3. දැන් ඔය ටික සුළු කරා. 7x බෙදීම 3 3 4යි. එතන ඍණ 6යි. එතන ඍණ 7ක් කරනවානේ. ඍණ 7 බෙදීම 3යි y. එතන 3 3 9යි. 11 බෙදීම 3. 3 අයින් කරා. 7x ඍණ 7y ධන 11 සමාන බිඳුව. උත්තරේ හරි ලියගන්න. හරි ඊළඟ ලියගන්න. මේක ගෙදරට 2x ඍණ y ධන 1 සමාන බිඳුව හා x ධන y ඍණ 3 සමාන බිඳුව 2x ඍණ y ධන 1 සමාන බිඳුව හා x ධන y ඍණ 3 සමාන බිඳුව රේඛාවල ඡේදන ලක්ෂ්‍ය තුලින් ගොස් රේඛාවල ඡේදන ලක්ෂ්‍ය තුලින් ගොස් x ධන 3y ඍණ 1 සමාන බිඳුවට x ධන 3y ඍණ 1 සමාන බිඳුවට ලම්බ රේඛාව සොයන්න. දැන් සමාන්තර නෙවෙයි දැන් ලම්බ රේඛාව හොයන්න කියලා කියන්නේ. මොකද කරන්න ඕන? අනුක්‍රමණය ගුණ කරන් දැන් ලම්බ රේඛාව ලියන්නේ. ඔය ලම්බ රේඛාවේ අනුක්‍රමය දැනගන්න ඕනේ. සමාන්තර එකේ අනුක්‍රමය දන්න ඕන. මෙයාට ලම්බක රේඛාවේ අනුක්‍රමය කොහොමද? අපි දන්න මොකක්ද? අනුක්‍රමණ දෙකේ ගුණිතේ ඍණයක් වෙනවා තියෙරි. නේ? සමාන්තර රේඛාවේ සහ ඊට ලම්බක රේඛාවේ අනුක්‍රමණ දෙකේ ගුණිතේ මොකක්ද දෙන්න ඕන? ඍණයක් වෙනවා. එතනින් දැන් සමාන්තර රේඛාවේ අනුක්‍රමණය මෙයාගෙන් හොයාගන්න පුළුවන්. මෙයාගේ අනුක්‍රමණය ඉන්නේ. එහෙනම් මේක ගුණ කරනවා මේ සමීකරණ දාලා ලම්බ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න. එතකොට කලින් වගේම ගාන හදාගෙන යන්න තියෙනවා. හරි ඒ ගෙදරට හදාගන්න.